අනිත්‍ය බවත් ජීවිතං අනියතං මරණං නියතං. මෙන්න ත්‍රිපිටකයේ එක සූත්‍රයක අපි දන්නවා ජීවිතං අනියතං මරණං නියතං කියලා වාක්‍යයක් අපි අහලා තියෙනවා. ඊට අමතරව ජරා මරණ අනිත්‍යයි කියලා මෙන්න ත්‍රිපිටකයේ සූත්‍රයක තියෙනවා සංයුක්ත නිකාය දෙකේ පච්චේ සූත්‍රයේ. 42 වෙනි පිටුවේ තියෙනවා මහානේ පතිත්ත සමුප්පන්න ධර්මය කවුරුත් මහානේ ජරා මරණ අනිත්‍යයි. මරණේ අනිත්‍යයිලු. අනිවාර්යයෙන් මැරෙනවද නැද්ද? ඈ? මරණය අනිත්‍යයි කියන එක තේරුම මොකද්ද? මැරෙන එක ස්ථිර නැහැලු. අනිවාර්යයෙන් මැරෙනවද නැද්ද? ඉපදිච්ච මනුස්සය අනිවාර්යයෙන් මැරෙනවද? ස්ථිර වශයෙන් මැරෙනවද නැද්ද? ඉතින් මැරෙන එක ස්ථිර නැහැ කියලා පරිවර්තනය කරලා තියෙන්නේ. මොකද්ද මේ තියෙන්නේ? මරණය අනිත්‍යයි කිව්වේ. මරණය කැමැසේ තියනවාද? අපි කැමති කොහොමද මැරෙන්න? අනේ මං හරි කැමති කිසි දුකක් නැතුව මැරෙන්න. එහෙම අවස්ථා තියෙනවද? මරණය කැමතිසේ නැහැ කියප එකට මොකද්ද උනේ? මරණය අනිත්‍යයි කියලා පරිවර්තනය කරා. අනිත් එක තමයි පරිවර්තනය මොකද? ඉපදීම අනිත්‍යයි. මැරිච්ච කෙනා ඉපදෙන්නේ. මැරිච්ච කෙනා ඉපදීම ස්ථිර නැත්නම්